මම හිතනවා ලෝකේ අනිත් රටවල් වල අපි රටවල් වල එහෙම සැරිසරනවානේ. කොයි රටකවත් මෙච්චර ශේස්ත්‍රයන් ගණනාවක් එකතු කරලා මේ වගේ සංවිධාන එහෙම නැත්නම් මේ වගේ වෙබ්සයිට් එකක් කරලා නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් අත උස්සන්න බලන්න කොහේ හරි ලෝකේ වෙන රටක මෙන්න මෙහෙම එකක් තියෙනයි කියලා. නෑ. මෙච්චර පුළුල් පරාසයක් ආවරණය වෙච්ච වෙබ්සයිට් එකක් මම නම් කොහෙවත් අහලා නැහැ. ඇත්තටම අපේ මේ පුංචි ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් ජානක ඔබතුමා මේ කරපු මේ වැඩේ අපි ඔක්කොම එකතු වෙලා මගේ කතාව මම දිග කතාකාරයෙක් නෙවෙයි බොහොම කෙටි මේ කියන්නේ ජානක පොඩ්ඩක් නැගිටින්න වාට නැගිටලා අපි ඔක්කොම නැගිටලා මෙතුමාට අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඕනේ. මොකද ඒ තරම් ගෞරවණීය වැඩක් කරේ අපි හැමෝම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න එතුමා වෙනුවෙන්. මොකද මේ වගේ අය අපි රැක ගන්න ඕනේ. මේ වගේ අයට අපි දිරිමත් කරන්නට ඕනේ. කලා ශාස්ත්‍රයේ ඉන්න අපි හැමෝම එකතු වෙලා මේ වගේ අය අපි ශක්තිමත් කරොත් තව බොහෝ දේවල් මේ වගේ ලයාන්විතයා කීර්ති පැස්කුවල් මැතිතුනි ඔබතුමාටයි මේ ආරාධනය නාන්සි ඇතුළු සියලුම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඇත්තටම කියන්න ඕනේ මම බොහොම සරල විදියට කියන්නම්. මේ අපි ආපු වැඩේ තියෙනවනේ අපි සහභාගී වෙන වැඩේ තියෙනවනේ. මේක කරපු අපේ නිර්මාතෘවරයා ජානක ගැන කියනවා නම් කියන්න ඕනේ මාර වැඩකාරයෙක් කියලා. නේද? හොඳ අත්පොළ සනාදයක් අපි දෙමු. මොකද මෙහෙම සිතුවිල්ලක් පහළ වීම මේ වගේ දෙයක් කරන්න අත ගහපු එකම ඇත්තටම ඊටාම අතිවිශිෂ්ට කාරණාවක්. අද කාලෙට ඕන දෙයක්. අපේ මේ නූතන සමාජය එහෙම නැත්නම් මේ ගෝලීය සංස්කෘතියත් එක්ක අපි ගොඩාක් දියුණු වෙලා තියෙන මට්ටමක මේ වගේ දෙයක් නොකරුණා නම් තමයි ඇත්තටම අපිට ලොකු අඩුපාඩුවක් වෙන්නේ. ඉතින් මේ වැඩේ අවුරුදු 4ක් තිස්සේ කරලා අද මේ වෙනකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබන්නට අපි ඔක්කොම සාක්ෂිකාරයෝ හැටියට මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ පටන් ගන්න අපිත් එකතු වෙච්ච එක මමත් කලාකරුවෙක් හැටියට ඉතාමත් සතුටටපත් වෙනවා. මම 1997 දී මගේ කැසට් පටයක් නිර්මාණය කරන්න ගිය වෙලාවක දුරකථන අංකයක් හොයාගන්න සෑහෙන කරදර වුණා. මම බැලුවා ඒ අංක හොයාගන්න හරි අමාරුයි. පස්සේ මම පුංචි නිර්මාණයක් කරා සොනික් ඩයරිය නමින්. සොනික් දුරකථන අංකය දුරකථන නාමාවලියක් හැදුවා. ඒ කාලේ හිටපු කලාකරුවන් සියලුම දෙනාගේ අංක එකතු කරලා සොනික් ඩයරිය කියලා කතා කරන ඩයරිය කියලාත් මේ ඩයරි එකට නමක් වැටුණා. කලාකරුවන් අතේ තියෙන තාමත් ඒ කලාකරුවන් අතේ බොහෝ දෙනෙකුගේ අතේ තියෙනවා. මේ ඩයරි ඇතුළත් කරා ඒ කාලේ හිටපු සංගීතයට නැත්නම් කලා ශාස්ත්‍රයට සම්බන්ධ සියලුම අංශ එකතු කරලා දුරකථන අංක නාමාවලියක් හැදුවා. ඊට පස්සේ මේක 97 ඉඳලා දිගටම ඔහොම කරගෙන ආවා. ගිය අවුරුද්දෙත් මේ දුරකථන නාමාවලිය මම නිකුත් කරා. මේක මේ සංගීතයේ එක කොටසක් පමණයි. එහෙම නැත්නම් කලාවේ එක කොටසක් තමයි මම අත ගැහුවේ. ඒ වගේම මේ පහුගිය කාලේ මට බොහෝ දේවල් මේ කලා ශාස්ත්‍ර වෙනුවෙන් කරන්න අවස්ථාව සැලසුණා. බොහෝ අය දන්නවා අපේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා ඇතුළු චරිත ඇතුළු කොහොම වගේම අපේ සියලුම දෙනාම දන්නවා. ප්‍රියනාත් හැමෝදෙම දෙනාම මම ගායක සංගමයේ අවුරුදු 4ක් හිටියා. එතකොට ඒ සංගමේ හිටියා සමාජිකයන් ඒ වෙනකොට 200 ගාණක්. ඊට පස්සේ මම 1997 දී සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළා. ඊට පස්සේ 97 2019 දී ඊට පස්සේ 2020 දී ශ්‍රී ලංකා ගේය පද රචක ඒ කියන්නේ පද රචකයන්ගේ සංගමය ආරම්භ කරා. දැන් මම මේ වෙනකොට ඔස්කා සංවිධානයේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. මේ හැම එකක් ඇතුළේ මම කිව්වේ මගේ මේ අතිශෝක්තියක් කිව්ව නෙවෙයි. මේ හැම එකක් ඇතුළෙම ඉන්නේ සමාජිකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ සමාජිකයන්ට මේ තමන්ගේ කටයුතු කරන්න බොහෝ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා. විසඳිච්ච නැති දේවල්. ඒ වගේම කලාකරුවන්ගේ එකමුතුකම හරි අඩුයි. අපි වෙන් වෙලා කොටස් වශයෙන් ඉන්නවා. ඒක අපි දන්නවා සිනමා නිර්මාණ ශිල්පීන්ගේ තවත් සංගම් තියෙනවා. ටෙලිනාට්‍ය ශිල්පීන්ගේ වෙනම සංගම් තියෙනවා. ඒ වගේම කාර්මික ශිල්පීන්ගේ තියෙනවා. සංගීත කණ්ඩායම් වල තියෙනවා. මේ වගේ විවිධ තමන්ගේ ශාස්ත්‍රයට අදාළ වූ කණ්ඩායම් හැදිලා තමන්ගේ ප්‍රශ්න කතා කරනවා. හැබැයි මම හිතනවා මේ artist.lk කියන වෙබ් අඩවිය හරහා සිද්ධ වෙන්නේ මේ එකතු වෙලා ඉන්න ඒ පොදු සංගම් ඔක්කොම එකතු කරලා එක වහලක් යටට ගත්ත එක.
එක කුඩයක් යටට ගත් එක. ඒ රාජකාරී කරන්න අපේ මේ ජානක මහත්මයා එකතු වෙලා කරපු මේ කාර්යය ඇත්තටම ඉතාමත් අතිශයින් අගය කරන්න ඕනේ. අපි දන්නවා මේක පුදුමාකාර අසීරු වැඩක්. කරන්න පුළුවන්ද කියලා හිතන්නත් බැරි තරම් ලොකු වැඩක් මේක. මේක නිකන් කෙනෙකුට නිකන් සිහිනයක් වගේ. කොහොමද මෙච්චර දේවල් කරේ කියලා හිතන්නත් බැරි තරමට නිකන් එතුමාගේ මේ කියපු කතාව ඇතුලේ කියවන දේවල් බැලුවම මොනවද තව ඉතුරු කරලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. මම හිතනවා ලෝකේ අනිත් රටවල් වල අපි රටවල් වල එහෙම සැරිසරනවානේ. කොයි රටකවත් මෙච්චර ශාස්ත්‍රයන් ගණනාවක් එකතු කරලා මේ වගේ සංවිධානය එහෙම නැත්නම් මේ වගේ වෙබ්සයිට් එකක් කරලා නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් අත උස්සන්න බලන්න කොහේ හරි ලෝකේ වෙන රටක මෙන්න මෙහෙම එකක් තියෙනයි කියලා. නෑ. මෙච්චර පුළුල් පරාසයක් ආවරණය වෙච්ච වෙබ්සයිට් එකක් මම නම් කොහෙවත් අහලා නැහැ. ඇත්තටම අපේ මේ පුංචි ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් ජානක ඔබතුමා මේ කරපු මේ වැඩේ අපි ඔක්කොම එකතු වෙලා මගේ කතාව මම දිග කතාකාරයෙක් නෙවෙයි බොහොම කෙටි මේ කියන්නේ ජානක පොඩ්ඩක් නැගිටින්න ඔයාලට නැගිටලා අපි ඔක්කොම නැගිටලා මෙතුමාට අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඕනේ. මොකද ඒ තරම් ගෞරවණීය වැඩක් කරේ අපි හැමෝම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න එතුමා වෙනුවෙන්. මොකද මේ වගේ අය අපි රැක ගන්න ඕනේ. මේ වගේ අයට අපි දිරිමත් කරන්නට ඕනේ. කලා ශාස්ත්‍රයේ ඉන්න අපි හැමෝම එකතු වෙලා මේ වගේ අය අපි ශක්තිමත් කරොත් තව බොහෝ දේවල් මේ වගේ මිනිසුන්ගෙන් අපිට මේ ඉන්න ජීවිත කාලය පුරාවට ගන්න පුළුවන්. ජය වේවා ජානක ඔබට කියන්න තියෙන එච්චරයි හරි හදවතින්ම ආදරේ. ජය වේවා. බොහොම ස්තුතියි.